කාන්තාරුව මගේ පළවෙනි සෝලෝ කොන්සර්ට් එක සෝල්ඩ් අවුට් ඉවෙන්ට් එකක් වුණා. ඉතින් ඒ සෝල්ඩ් අවුට් ඉවෙන්ට් එකක් වෙන්න ගොඩාක් අය සහයෝගය දුන්නා. ඒ සපෝට් එක නැත්තම් මේක සෝල්ඩ් අවුට් ඉවෙන්ට් එකක්වත් මේක සක්සස් ඉවෙන්ට් එකක්වත් වෙන්නේ නැහැ. ඉස්සෙල්ලම සූරිය රිසෝට් එකට සූතිවන්ත වෙන්න උනා වෙනිව් එක මේන් ස්පොන්සර්ෂිප් එක. ඒගොල්ලන්ගේ ස්ටාෆ් එක they did a really great job. ලොකු සපෝට් එකක් දුන්නා. and මේ ඉවෙන්ට් එක ස්පෙෂලි ඕගනයිස් ප්ලෑන් කරේ දෙන්නෙක්. ඒ තමයි මගේ ඇත්තටම මගේ සහෝදරයෝ දෙන්නෙක් වගේ ඉන්න හංස ෆර්නෑන්ඩෝ සාගර ෆර්නෑන්ඩෝ. ඒ දෙන්නගේ තමයි මේ අයිඩියා එක. ඉතින් ඒක මමත් හිතුවේ නෑ මෙච්චර හොඳ විදියට වෙයි කියලා. ඇත්තට මේ දෙන්නගේ මහන්සිය තමයි වැඩේ මෙච්චර හොඳ අවුට්පුට් එකක් අපිට ගන්න හම්බුනේ. ඉතින් හංස ගැන හංස he's a brilliant musician. හොඳ පියානිස්ට් කෙනෙක්. හොඳ music knowledge එකක් තියෙන අලුත් තරුණ දක්ෂ හොඳ තරුණ ජවයක් තියෙන කොල්ලෙක් හංස කියන්නේ. I'm really blessed to work with this new generation, with these new talents. ඉතින් හංස අනිතක as a person he's a very nice guy. හරි helpful and වැඩක් කරන්න හරි පහසු කෙනෙක්. ඉතින් හංස තමයි කිව්වා අයියා අපි මේක කරමු මෙහෙම වැඩක් කරමු කියලා. අඩු කොටිම කියනවා මේ පොප් කාන්තාරුව කියන නම ඒකත් හංසගේ. එතකොට දැන් මේ කතාව මයි හංසයි කතා කරන කොටම හංසයි මතක් කරපු අනිත් නම තමයි සාගර ෆර්නෑන්ඩෝ. අපි සාගරට එන්න කිව්ව මේක කතා කරගන්න. ඒතර සාගරත් එක කෝල් එක විනාඩි 5න් සාගරත් ආවා. එතන ඉඳලා ඇත්තටම මේ ඉවෙන්ට් එකේ බර සම්පූර්ණ කරට ගත්තේ දෙන්න. සාගර කියන්නේ ඇන්ගල් 360 වීඩියෝ ටීම් එකේ යාගේ තමයි වීඩියෝ ටීම් එක. මං සාගර එක ගොඩක් වැඩ කරලා තියෙනවා. හරිම පංක්චුවල් හරියට කිව්වොත් වෙලාවකට වැඩ කරන සහ පුළුවන් දේ විතරක් කියන. බැරි දේවල් අරගෙන හා කියලා පස්සේ බෑ කියන කෙනෙක් නෙවෙයි. හරි ජෙනුයින් හරි ක්ලීන් හාර්ටඩ්. පුළුවන් නම් පුළුවන් බැරි නම් බෑ. හරිම ක්ලීන් හරි ලේසි සාගර කරන කරන්න. මොකද ඒ අර වර්ඩ් ඉස් වර්ඩ් සහ පංක්චුවල් වෙලාවට වැඩ කරනවා. මේ ඉවෙන්ට් එකත් එක්කලා මට එන්න තියෙන ස්ට්‍රෙස් එක තනිකරම ඇබ්සෝබ් කරපු දෙන්න තමයි ඔය සාගරයි හංසයි. සාගර ෆර්නෑන්ඩෝ හංස ෆර්නෑන්ඩෝ. හංසගේ ස්ටුඩියෝ එක ඔඩියෝ යාඩ් ස්ටුඩියෝ එක කටුනායක. අපි එතන තමයි ප්‍රැක්ටිස් කරන්නේ. අපි එතන තමයි රෙකෝඩින්ග්ස් ඔක්කොම කරන්නේ. and සාගර තමයි වීඩියෝස් ඔක්කොම කරන්නේ එඩිටින්ග්ස් ඔක්කොම කරන්නේ ඇන්ගල් 360 වීඩියෝ ටීම්. එනමුදු උපදින හැම භවයකදීම මතු ඔබ හිමි කර ගනිමිලනේ තෙරේ අමතරව අනිත් ප්‍රධානම කෙනා තමයි හර්ෂක ෆර්නෑන්ඩෝ. මගේ නේබර් සහ මගේ කසින් මල්ලි කෙනෙක් හර්ෂක ෆර්නෑන්ඩෝ. හර්ෂකගෙන් මම ඇහුවා මල්ලි මේ ඉවෙන්ට් එකක් කරනවා පොඩි සපෝට් එකක් හැටියට මම මේ ෆ්ලයි එකට ටිකට්ස් වලට ඔයාගේ නම්බර් එක දාන්න. අන්තිමට හර්ෂකයකට හා කිව්ව විතරක් නෙමෙයි හර්ෂක කෙලින්ම මැනේජ්මන්ට් එකම ගත්තා අතට. ඒ කියන්නේ මැනේජ් කරා මේ ඉවෙන්ට් එක හර්ෂක සාගරයි හංසයි එක්කලා එකතු වෙලා මේක මැනේජ් කරා කියලා. ඒ කියන්නේ ඒ බර මගෙන් ගත්තා එළියට. You do your job. You are a musician, you are a vocalist, you are a singer, you are the front man, so you do your job. We'll take care of the rest. කියන එක ඒ තුන් දෙනා බාරගත්තා. ඉතින් ඒ නිසා මිසක් නැත්තම් මට ඇත්තටම ලොකු ස්ට්‍රෙස් එකක් ආවා. එක්ස්පෙක්ට් කරපු ලෙවල් එකට වඩා හර්ෂක දේවල් කරා. hotel එක පැත්තෙන් hotel management එක hotel staff එක they also helped me a lot and especially Nilufer De Silva
හොටෙල් එක පැත්තෙන් වෙන්න ඕන හැමදේමටම වඩා ඉවෙන්ට් එකක නෝමලි අපිට අමතක වෙන සමහර දේවල් තියෙනවා පොඩි පොඩි දේවල්. ඒ හැම එකම එයා ලිස්ට් අප් කරගෙන හර්ෂකයත් එක්කලා ඒවා චෙක් කරගෙන චෙක් ලිස්ට් එකක් ලියාගෙන මාවත් දැනුවත් කරගෙන එයා ඒ වැඩේ කරා. and ඇත්තම නිලුවක්ගේ ඉන්වෝල්ව්මන්ට් එක මෙදිහත් වීමත් එක්කලා තමයි මට සූරිය රිසෝට් එකේ මුළු ඒ ස්ටාෆ් එක ඒ හොටෙල් එකේ සියලු දේ මට මේ හරි සුහදශීලීව දේවල් කරගන්න ලැබුණේ. Vintage and Fusion Weddings කියන ඉවෙන්ට් කම්පැනි එකත් නිලුෆු ඩි සිල්වා. ඉතින් එයාගේ ඒ ස්කිල්ස් උත් හර්ෂකගේ ඉවෙන්ට් මැනේජ්මන්ට් ස්කිල්ස් උත් මේ දෙකම බ්ලෙන්ඩ් වෙලා තමයි පොප් කාන්තාරුව එළියට එන්නේ. ඉතින් හර්ෂක නිලුවක්කි හර්ෂක නිලුවක්කි සාගර හංස මේ 4 දෙනා තමයි මේ ඉවෙන්ට් එකේ ප්‍රධාන බරක් දැම්මේ. Without them this is just a dream. I think ඒක reality එකක් කරේ 4 දෙනා. මේ 4 දෙනාට I must thank a lot. අඳුර නැති වූතින් සඳද ලස්සන නැති සඳත් අඳුරට ඒ නිසා කැමති. අනිත් කට්ටිය මගේ ඇතරම මේරියන්ස් බෑන්ඩ් එකේ මගේ මෙම්බර්ස්ලා මං දැන් ඉස්කෝලේ ගියත් අවුරුදු 13 යන්නේ. මං මේරියන්ස් මගේ සහෝදරයොත් එක්කලා මං ගොඩක් කලින් දශක දෙකක් විතර අපි එකට ඉන්නවා. especially ජයන්ත කඳබඩගේ සුභාෂ් පුණ්‍යසෝම චමින්ද සිල්වා and අපේ sound engineer බොස්කෝ මයිකල්. ඉතින් මේ 4 දෙනාත් මේ ඉවෙන්ට් එකේ ප්‍රධාන චරිත හදාරා. ජයන්ත කොහොමත් මගේ මෑෂප්ස් ඉඳලා මගේ ඔරිජිනල්ස් වල මගේ හැම දෙයකදීම මම බෑන්ඩ් එකට මේරියන්ස් ජොයින් වෙන දවසේ ඉඳලම ජයන්තයි මයි අපේ යාළුකම් පටන් ගන්න ගොඩාක් කල් ඉඳලා. ඉතින් ජයන්තයි මම එකටම හැම ගොඩාක් දේවල් වලදී අපි දෙන්න හොඳම යාළුවෝ විදිහට තමයි අපි ජීවිතේ අපි අඳුනගන්නේ. ඉතින් මගේ මේ ඉවෙන්ට් එකෙත් මියුසික් පැත්තෙන් ගොඩක් අරේන්ජ්මන්ට් හංසයි මයි ජයන්තයි අපි ඔය අරේන්ජ්මන්ට්ස් එමත් දාගත්තේ ජයන්තයි මයි හංසයි එකතු වෙලා. අර ඉනිෂියල් ප්‍රැක්ටිසස් වලටත් ජයන්තයි මයි හංසයි තමයි ගැදුනේ. ජයන්ත ලොකු ජොබ් එකක් කරා මේ වැඩේදී. Make a success කරගන්න. And he is also an extremely creative and talented guy. You know that, right? Anita hari unandu din anita Jayant, he is a percussionist, but he played flute also in this concert for a song. Ek venama achievement එක ජයන්තගේ. මොකද percussionist කෙනෙක්, flutist කෙනෙක් කියන්නේ පැති දෙකක් ඇත්තට. violinist කෙනෙක්, flutist කෙනෙක් වෙන්න පුළුවන්. But keyboardist කෙනෙක්, guitarist කෙනෙක්, flutist කෙනෙක් වෙන්න පුළුවන්, yes. But a percussionist කෙනෙක්, flutist කෙනෙක් වෙනවා කියන්නේ ඒක ටිකක් rare. ඉතින් ජයන්ත ඒ වැඩේත් කරා. He is a multi-talented, versatile musician, and I'm blessed to work with these wonderful musicians. And the others, Chaminda Silva, bass guitarist. මගේ ගොඩක් මෑෂප්ස් ඔරිජිනල්ස් වල චමින්දගේ දායකත්වය පොඩි මෙම්බර් ලැබිලා තියෙනවා. ඉතින් මේ ඉවෙන්ට් එකෙත් චමින්ද පුදුම සහයෝගයක් දුන්නා ඒ පැත්තේ. සමහර songs වල chords පවා එයා arrange කරගෙන ආවා. and practices වලදී ගොඩක් මහන්සි වුණා. ඉතින් චමින්දගේ support එක, and he is the bass guitarist of Marians and in this Pop Kantaru event. Chaminda Silva, Marians bass guitarist. එයා තමයි Pop Kantaru event එකේ concert එකේ bass guitarist. චමින්ද සුභාෂ් ජයන්ත මෙයාලා ඉන්නවා කියන්නේ එතන ෆවුන්ඩේෂන් එක අත්‍යවශ්‍යම හොඳයි කියන්නේ
output එක කොහොමත් හොඳයි. And Subhash Puniso, I think Marian's drummer. Subhash උත් මේ වැඩේට මේ pop කාන්තාරු concert එකට පුදුම විදියට support එකක් දීපු කෙනෙක්. Practices වලදී ඇත්තටම යා drums notations ඔක්කොම ලියාගෙන ඉන්නේ songs වල. මොකද සමහර මගේ originals තියෙනවා YouTube එකේවත් නැති අලුත් songs. ඒවත් Subhash ඔක්කොම ලියාගෙන ආවා notations. ඒතර event එකේදී අමතක වුණොත් සමහර arrangement එකක් අමතක වුණොත් හින්දා යා හොඳට songs ටික අහලා හොඳට practice කරලා ඊට අමතරව score එක එයාම ලියාගෙන ඇවිල්ලා I think thank you Subhash. Subhash කියන්නේ ඇත්තටම මම දකින most dynamic drummer අපේ era එකේ මේ ලස්සන musicians like වැඩ කිරීම ඇත්තටම භාග්‍යයක්. Really appreciate these other musicians, young talented musicians. Me Neluka Sudeepa. Mama personally hari aasai Neluka. I am a fan of him. Mama dakina alut ape alut generation ke guitarist lage Neluka kiyanne one of the best. I think magi me event ke play karbu inda kiyana නෙමෙයි, but I really like him. Neluka did a great job. Neluka මොකද homework කරගෙන ඉන්නේ. මොකද අපිට ප්‍රැක්ටිසස් බොහොම සීමිතව අපි දාගන්න ඕනේ ඉවෙන්ට් එකේ. මොකද අපි හැමෝම බිසි. අපි බෑන්ඩ්ස් වල වැඩ කරන අය අනිත් හැමෝම බිසි. නෙළුකත් එමය. but එයා homework ටික කරගෙන ඉන්නේ. ඒ කියන්නේ ප්‍රැක්ටිස් එකට එන්න කලින් එදාට බලන songs වල parts ඔක්කොම එයාට තියෙන parts ඔක්කොම එයා ප්‍රැක්ටිස් කරගෙන තමයි ඉන්නේ ප්‍රැක්ටිස් එකට. එතකොට අපිට අර time එක waste වෙන්නේ නැහැ එයා නිසා. I think he's a well disciplined and really talented guy. Really nice person. The other one is Tekena Hirudaka Pereira. Hirudaka is a very young talented musician. Hirudaka ලොකු support එකක් අපිට හම්බුණා. ඒ කියන්නේ Hirudaka ඉන්න genres වලින් පරිබාහිර genre එකක් අපේ දැන් මේ songs වල තිබුණේ වෙනම genre එකක්. හැබැයි Hirudaka ඒවට අනුගත වුණා, adapt වුණා. එයා පුළුවන් උපරිමේ එයාගේ දායකත්වය දුන්නා. Groove band එකේ guitarist. He's a nice guy. And the vocalists මුලින්ම කියන්නේ චන්දුල් රොමින් මා එක්කලා මං චූටි කාලේ ඉඳලා දන්න මගේ මියුසික් ටීචර් ලසන්ත ෆර්නෑන්ඩෝ. ලසන්ත ගාව චන්දුල් මම අපි ඔක්කොම voice training කරපු exams කරන අය. කොයස් වල අපි සිං කරන එකට අපි අබ්බලා තියෙන වැඩවලදී. And Ants band එකේ front man main vocalist චන්දුල්. And චන්දුල්ට තියෙන හොඳ high range එකක්. එතකොට මට හරි ලේසි මගේ songs වලට high harmonies එහෙම දාගන්න සිං කරගන්න චන්දුල්ට ඒ capacity එක තියෙනවා. And හොඳ music knowledge එකක් තියෙන හින්දා හරි ලේසි චන්දුල් එක්ක වැඩ කරන්න. And he has a nice voice, a perfect voice. pop කාන්තාරු වර්ණවත් කරපු තව එක චරිතයක් තමයි චන්දුල්. අනිත් එක්කෙනා ඩිනාලි ෆර්නෑන්ඩෝ. එයා ඔයගොල්ලෝ දැකලා ඇති සිරස voice ගොඩක් talents පෙන්නපු කෙනෙක්. උත powerful alto voice එකක් තියෙන කෙනෙක්. but එයාගේ range එක alto වලට එයාට ඊට වඩා ගොඩක් high sing කරන්න පුළුවන්. soprano range එකට පවා යන්න පුළුවන්. techniques දන්න music හොඳට ඉගෙන ගත්ත හොඳ powerful voice එකක්, හොඳ accurate voice එකක් තියෙන young talent girl කෙනෙක් ඩිනාලි ෆර්නෑන්ඩෝ. She is also a really nice girl to work with. හරිම හිත හොඳ, හරිම cope up වෙන්න ලේසි, වැඩ කරන්න ලේසි කෙනෙක්. හරිම understanding එකේ ඉන්න නංගි කෙනෙක් තමයි ඩිනාලි ෆර්නෑන්ඩෝ. and සිතාරි ෆර්නෑන්ඩෝ අනිත් එක්කෙනා. සිතාර්ගේ තියෙන හරිම uncommon voice එකක්. හරිම ලස්සන. ඒ කියන්නේ සිතාර්ගේ tone එකත් එක්කලා අපිට ලංකාවේ මතක් වෙන්නේ නන්දා මාලිනී මැඩම් වගේ
රේන්ජ් එකක් එන්නේ ඒ රේන්ජ් එකක් තියෙන්නේ සිතාරට ඒ ටෝන් එක ඒ ටිකක් සමාන ටෝන් එකක් ඉතින් ඒක ටිකක් රෙයා ටෝන් එකක් සිතාරගේ තියෙන්නේ ඉතින් සිතාරිත් බැකින් වෝකල්ස් වලට මේ ඉවෙන්ට් එකේ හිටියට එයා ඇත්තටම එයාගේ ඔරිජිනල්ස් පව තියෙන දක්ෂ ගායිකාවක් තරුණ දක්ෂ ගායිකාවක් ඉතින් සිතාරිගේ සපෝට් එක හැම ප්‍රැක්ටිස් එකටම ඇවිල්ලා even අපිට තේප වාදනද ප්‍රැක්ටිස් වල ඉතින් she's a really nice girl and හරිම හිතෝද නංගි කෙනෙක් ඉතින් දක්ෂ හරිම දක්ෂ ළමෙක් සිතාරි ෆර්නැන්ඩෝ ඇත්තට මේ අලුත් අයත් එක්කලා මම මේ වැඩ කරන්න මට වාසනාව හම්බුණා මොකද හරිම දක්ෂයි වැඩ කරන්න ලේසි it's really easy to work with them I think I'm happy and I'm really blessed I feel blessed ඉතින් මේ තමයි ස්ටේජ් එක උඩ හිටපු කට්ටිය දැන් මේකේ තව අපිට ගොඩක් ස්පොන්සර්ස්ලා හිටියා මේකට අපිට දීරි දීපුවා හිටියා ස්පොන්සර්ස්ලා ගොඩක් අපිට ශක්තියක් වුණා මගේ පාසලේ මිතුරන් පෞද්ගලික මිතුරන් ව්‍යාපාරික මිතුරන් ගොඩක් අපිට මේකට ශක්තියක් වුණා කියන්නේ අනුග්‍රාහක දායකත්වය මොකද මේ ඉවෙන්ට් එකක් මෙහෙම කරද්දී ගොඩක් බරපැනක් තියෙනවා අපිට හොටෙල් චාර්ජස් තියෙනවා ප්‍රැක්ටිසස් වල චාර්ජස් තියෙනවා ඒ වගේ ගොඩ වියදම් තියෙනවා ඇඩ්වර්ටයිසිං නැත්තම ලොකු මුදලක් වැය වෙනවා ඉතින් ඒකට මට ශක්තියක් වුණා ස්පොන්සර්ස්ලා හැමෝම ඒ හැමෝම ආවේ නිකන් අර මේකෙන් එක්ස්ට්‍රා බෙනිෆිට් එකක් අපිට මොනවද මේකෙන් ලැබෙන්නේ අපිට මොකද්ද මේකේ හම්බෙන බෙනිෆිට් එක කියන එකට නෙමෙයි ඔයාට සපෝට් එකක් අපි මේකට දෙන්න ඕන සපෝට් එකක් හැටියට මේකට උදව් කරනවා කියලා අන්නේ ඒ ෆ්‍රෙන්ඩ්ෂිප් එක තමයි මේ ස්පොන්සර්ස්ලා ඒකෙන් තව මේක අපිට කරගන්න ලේසි වුණේ ඒකයි. ඒ කියන්නේ අපිට පුළුවන් අපිට ඕන කරන හැමදේම කරගන්න අපිට මූල්‍යමය දායකත්වය ලැබුණේ ආයි. මේ ඉවෙන්ට් එකේ අපිට ඇත්තටම ඕන වුණා හරියටම 7ට පටන් ගන්න. හැබැයි එතකොට 7 වෙනකොට හෝල් එක ෆිල් වෙලා නැහැ. and එතකොට ගේට් එකේ ටිකට්ස් අරගෙන ඇතුළට එන්න ඉන්න අයට සමහර සින්දු මිස් වෙනවා. එතකොට අපි කරපු වැඩේ අපි වෙලාවට ආපුවට අසාධාරණයක් වෙන්නත් බෑ අර ගේට් එකේ ඉඳලා එන අයට අසාධාරණයක් වෙන්නත් බෑ ගේට් එකේ ටිකට්ස් චෙක් කරන්නේ ඒ වෙලාව එක්කලා අසාධාරණයක් වෙන්නත් බැරි නිසා ඒක අපිට බැලන්ස් කරලා දුන්නේ සංජීව ප්‍රසන්න සංජීව pre gig එක play කරා he is a solo musician he played guitars harmonicas violins and everything and he sings එතකොට එයා sing කරලා ඔය instruments play කරලා එයා වෙනම entertain කරා ආපු අයව ඒක ශ්‍රීජිත් DJ අපේ පස්සේ take over කරේ ශ්‍රීජිත් ශ්‍රීජිත් he did a good job band එක concept එකක් අපි කරේ එතකොට dance session එක සම්පූර්ණ handle කරේ ශ්‍රීජිත් DJ ඉතින් ඒගොල්ලෝ and තව මට supports ගොඩක් හම්බෙච්ච එකකින් විශේෂම මට ඇත්තටම මගේ ගෙදරින් මට ලොකු support එකක් හම්බුණා මගේ wife and my wife ke අයියාගේ wife ඒගොල්ලෝ මේක ඇත්තටම organizing part එකේදී tickets selling වලදී ගොඩක් උදව් කරා and මගේ wife යාළුවෝ මගේ යාළුවෝ ඉතින් ඒ හැමෝගෙම support එක ගන්නවා ඉතින් ඒගොල්ලෝගේ support එක අමතක කරන්න බෑ මේකේ ප්‍රධානම දේ මොකද්ද මේ ප්‍රධානම දේවල් වල එකක් තමයි අපි stage එක උඩ play කරන එක එළියට හරියට ඇහෙන එක sounds and අපිව හරියට පේන එක සින්දුවකට feel when the lights වලින් ගොඩක් දේවල් කරන්නේ lights and sounds මේ lights and sounds අපිට ඔක්කොම provide කරේ මනුර pulse sounds voice of pulse choir එක and pulse sounds ඔක්කොම මනුර ෆර්නැන්ඩෝගේ ඉතින් මනුර මට සම්බන්ධ වුණේ සාගර සහ හංස හරහා එතකොට මනුර මොකද්ද කිව්වේ මනුරේ මෙන්න මොකද හංසයි සාගරයි කො රයිට් මේ equipment දැන් අපි calculate කරාම අපි බැලුවාම මෙන්න මේ equipment අපිට ඕන වෙනවා කියලා. එතකොට හංසයි සාගරයි කියලා කිව්වා රයිට් මේ ඔක්කොම අපිට මේ මනුරයට provide කරන්න පුළුවන්. ඊට අපි මනුරට කතා කරා. මනුර කෙලින්ම කායිතින් මොනවත් කතා දෙකක් නැහැ. හරි
මචං වැඩේ කරමු. හරිම පොසිටිව් හරිම එනර්ජටික් විදිහට මේකට ග්‍රීන් ලයිට් එක දුන්නා. ඒ වගේම මේ ඉවෙන්ට් එක ඉවර වෙනකම් start to the end පුදුම විදිහට මේ ඉවෙන්ට් එකත් එක්කලා හිටියා. ඒ කියන්නේ සවුන්ඩ්ස් මොනවාද තව ඕනේ මොනවාද තව වෙන්න ඕනේ. අපි ඔකට මෙහෙම කරමු. අපි තව ලයිට්ස් ටිකක් වැඩිපුර දාමු. අපි සවුන්ඩ්ස් අපි තව මේ විදිහට කරමු. ඉතින් මනුරත් අදහස් දෙනවා. සමහර දේවල් තිබුණා මනුරගේ සවුන්ඩ් සෙටප් එකේ තියෙන ලයිට් සෙටප් එකේ තියෙන බට් මේ ඉවෙන්ට් එකට ස්පෙෂලි අලුතෙන් පර්චේස් කරා. අලුතෙන් ගත්තා. ඒ අර ඒ ලෙන්ගතුකමට මනුරගේ සපෝට් එක ඇත්තටම ඒ සපෝට් එක සහ සහෝදරකම යාළුකම ඒක නෙක්ස්ට් ලෙවල්. ඇත්තටම ස්තුති කරලා මදී සපෝට් එකට. ඒ වගේම තමයි මගේ මේරියන් සවුන්ඩ් ඉන්ජිනියර් බොස්කෝ මයිකල් මනුරත් එක්කලා කනෙක්ට් වෙලා ගොඩක් ඒ දෙන කතා බහ කරගෙන මේ සද්ද හොඳට එළියට දෙන්න බොස්කෝ ගොඩක් මහන්සි වුණා. බොස්කෝ තැනින් තැනට ගිහිල්ලා සවුන්ඩ් චෙක් කරලා එළග උපරිම එක. I think බොස්කෝ ගැන බොස්කෝ මොකද බොස්කෝ මගේ පෞද්ගලික හොඳම හිතවතෙක් මට ඉන්න හොඳ සහෝදරෙක් වගේ යාළුවෙක්. අපි ඉතින් මේරියස් බෑන්ඩ් එකකට වැඩ කරන අය බොස්කෝ මායි අපි ඉතින් හැමදාම වගේ හම්බෙන අය. අපි ගොඩාක් ලෙන්ගතු කිට්ටු අය. බොස්කෝගේ දායකත්වය 100% ලැබුණා මේ ඉවෙන්ට් එකට. රිහර්සල්ස් ඉඳලම ප්‍රැක්ටිස් පව ආවා බොස්කෝ. කියන්නේ බලා ගන්න ඕනේ මට මොකද්ද මේ අරේන්ජ්මන්ට් එක කියලා. ඒ නිසා බොස්කෝ ප්‍රැක්ටිස් උත් ආවිල්ලා රිහර්සල්ස් උත්තේ ඉඳලා ආන්සලා මේ සද්ද හදාගත්තා. ඉතින් එන්ඩ් නලින් පෙරේරා මගේ මේරියන්ස් බෑන්ඩ් ලීඩර්. මොකද නලින් අය විදේශගත වෙලා හිටියේ. අපි මේරියන්ස් කන්සෝල් එක සවුන්ඩ් මික්සර් එක කන්සෝල් එක තමයි අපි ගත්තේ. මනුරගේ කන්සෝල් එකයි මේරියස් මේ කන්සෝල් එකයි දෙකම අපි යූස් කරා. ඉතින් නලින් අය ඒවා කිසිම පැකිලීමක් නැතුව මට දුන්නා. වැඩේ කරගන්න වැඩේ හරියට කරගන්න කියලා. ඉතින් ඒ බ්ලෙසිං එක නලින් අයගෙන් හම්බුණා. ඉතින් කිසිම උදලක් අය කරන්නේ නැතුව ඔය තීරණ සුළු එක කියලා දාගෙන වැඩේ කරගන්න කියලා. ඒ හැමෝගෙම මේ හැම අයගෙම සපෝට් එකකින් තමයි මේ පොප් කාන්තාරුව කොන්සෙප්ට් එක වර්ණවත් වුනේ සහ සාර්ථක. මේක සෝල්ඩ් අවුට් ඉවෙන්ට් එකක්. මගේ මීඩියා ඔක්කොම හැන්ඩල් කරන්නේ මගේ ඇඩ්මින් ඉන්නේ ඩිලාන් ක්‍රිෂාන්ත. ඉතින් ඩිලාන් මල්ලි බොහොම නිහඬ ජොබ් එකක් කරා සපෝට් එකක් දුන්නා. සෝෂල් මීඩියා ඔක්කොම හැන්ඩල් කරේ ඇඩ්වර්ටයිසිං. එතකොට මේ ඉවෙන්ට් එක ගැන පබ්ලිෂ් කරපු ඔක්කොම දේවල් මගේ YouTube ඔක්කොම එයා හරි ලස්සනට ඒක මැනේජ් කරා. මේක උපරිම පබ්ලිසිටි එක ලබා දුන්නා. ඉතින් එයාගේ ජොබ් එක බොහොම නිහඬව හැමදාම කරන කෙනෙක්. යමු අපිට කරේ සුඳුරු මාවතේ සතුටයි මේ හැමතැන විසිරෙන්නේ දෙවියන් පවා සතුටු කරවන ලෝකය සදා නිවාසනසන සංගීතේ විශ්වය පුරා බලය විහිදන ඔසුවකි මහා සුවය කෙනදෙන සංගීතේ පවෙමු නැලවෙමු ඒකී සයුරේ. මගේ පළවෙනි සෝලෝ කොන්සර්ට් එක මම හීනකින්වත් හිතුවේ නෑ සෝල්ඩ් අවුට් ඉවෙන්ට් එකක් කියලා. බට් දෙවියන්ගේ පිහිටෙන් සුබ දහමේ ශක්තියෙන් පිහිටෙන් සහ මට ආදරය කරන අයගේ මේ මගේ ඕගනයිසින් ටීම් එක මට ආදරය කරන මගේ යහළු මිත්‍රයන් ෆෑන්ස්ලා කියන්න බෑ යාට ඇත්තට. මේ කුමල මට ලෙන්ගතුව තමයි ආවේ. ඉතින් මේ බැන්කට් හෝල් එක පිරෙන්න අපිට ඊට පස්සේ මදිත් වුණා. පිරෙන්න වැඩි එෆර්ට් එකක් අපිට දරන්න දුන්නේ නැහැ. and මේ ඉතින් සෝල්ඩ් අවුට් ඉවෙන්ට් එකක් ෆස්ට් ඉවෙන්ට් එකම සෝල්ඩ් අවුට් ඉවෙන්ට් එකක් කරගන්න මේ හැමෝම ඕගනයිසින් කමිටි එක කියන්නේ මම ඔය කියපු නම් ටික මේ හැම දෙනාම සහ ආපු අය ටිකට් එකක් අරගෙන ආපු සියලු දෙනාම දායක වුණා මේක සාර්ථක කරගන්න. සෝල්ඩ් අවුට් ඉවෙන්ට් එකක් සහ මේක සාර්ථක ඉවෙන්ට් එකක් කරගන්න. ඉතින් හැමෝටම ස්තුතිවන්ත වෙන්න ඕනේ පොප් කාන්තාරුව සාර්ථක කරේ. ඉතින් මට ලොකු හීනක් හැබෑ කරලා දුන්න මේ හැමෝම සහ තව හීනකට පාර හදලා දුන්න මේ හැමෝම. ඉතින් හීන අපි ඇස් අරගෙන ඉද්දි දකින්න හීන තමයි අපි හැබෑ කරගන්න උත්සාහ කරන්නේ හැමෝම.
ඉතින් මට මගේ මේ ඇස් අරගෙන මම දැකපු හීනේ නිින්දෙන් නොදැන් නෙමෙයි නිින්දෙන් නෙමෙයි ඇස් අරගෙන දැකපු හීනේ සදා කරලා දුන්නා මගේ මේ මම මේ කීපු මෙන්ෂන් කරපු නම් ටික ඔක්කොම මේ යාළුවෝ මේ සහෝදරයෝ ටික ඔක්කොම ස්ටේජ් එක උඩ හිටපු සහෝදරයෝ සහෝදරියෝ ස්ටේජ් එක පිටිපස්සේ ඉඳලා මට ශක්තියක් වෙච්ච හැමෝම සහ ආපු අය ඉවෙන්ට් එකට සාක්ෂි දරන්න ආපු අය ඒගොල්ලන්ගෙන් තමයි මේක සාර්ථක වුනේ මේ ඉවෙන්ට් එකේ මේකින් ඔෆ් එකක් කරන්න ඕනේ කියලා අපිට හිතලා මේ එපිසෝඩ් එක මේ ප්‍රෝග්‍රෑම් එක මේ වීඩියෝ ක්ලිප් එක පොප් කන්තාරෝ ලයිව් ඉන් කොන්සර්ට් සාර්ථක කරාට සෝල්ඩ් අවුට් ඉවෙන්ට් එකක් කරාට ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි